සාමාන්‍ය බුද්ධි මට්ටමේ ඉන්න දරුවෙක් වගේම මයිල්ඩ් ලෙවල් ඔටිසම් තියෙන බබාලත් එහෙම නැත්නම් මොබයිල් ඇඩික්ෂන් එක නිසා බිහේවියරල් ඉෂුස් තියෙන ස්පීච් ඩිලේස් වගේ තියෙන බබාලට මේ වගේ කොළ ඉරලා පින්තූර අලෝන ඇක්ටිවිටි කරන්න පුළුවන්. හැබැයි මේ වගේ බබාලට හරි අමාරුයි කොළයක් ඉරා ගන්න. ඉතින් ඕගොල්ලෝ මෙතන පේනවා ඇති. ඒ බබාට මම චුට්ට එක පැත්තකින් ඉරලා දෙද්දි ඉතුරු ටික බබා ඉරලා ගන්නවා. මොකද මේ බබාලට ඒක තනියෙන් අත් දෙකෙන් අල්ලලා ඉරා ගන්න පුළුවන් කමක් නැහැ. අලවනකොට වුණත් ඉරිච්ච කොළ ගොඩෙන් එක කොළයක් බබාලට තෝරලා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා ගුරුවරයා හෝ අම්මා තාත්තා ඇක්ටිවිටි එක කරනකොට එක කොළේ ගානේ බබාගේ අතට දෙන්න. එතකොට බබාගේ ෆෝකස් එකේ කොළේට යනවා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒක අල්ලලා අපි පෙන්වන්න ඕනේ කොතනද අලවන්න ඕනේ කියන එක. එතකොට බබා අපි පොයින්ට් කරන තැනින් ඒක අලවනවා. මේකෙදි බබා පොඩ ඩිරෙක්ෂන්ස් ෆලෝ කරන්නත් පුරුදු වෙනවා. ඒ වගේම දරුවෝ එක වැඩකට අවධානය යොමු කරන්නත්, ඒක තැනක රැඳිලා යම් කිසි වැඩක් කරන්නත් අවශ්‍ය වෙන ඉවසීම සංසුන්කම මේ ඇක්ටිවිටි එකෙන් ලැබෙනවා. ඉතින් මේ බබායි වැඩේ කරාට පස්සේ යාට අපොඩි ගහලා ඒක හරි ලස්සනයි කියලා එයාව අගය කරන්න ඕනේ. එතකොට තමයි එයා තව දෙයක් කරන්න ආසාවක් ඇති වෙන්නේ. එයා ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි ස්ක්‍රිබ්ලින් කියන දේ මේ බබාලට කතා කරගන්න බැරි නිසා ගොඩක් වෙලෙට මේ ස්ක්‍රිබ්ලින් කියන එක උදව් වෙනවා බබාලගේ ඇතුලේ හිර වෙලා තියෙන පීඩනේ, තරහ, කේන්තිය වගේ තියෙනවා නම් ඒවා පිට කරගන්න. ඊට අමතරව ෆයින් මෝටර් ස්කිල්ස්, අයි හෑන්ඩ් කෝඩිනේෂන්, ක්‍රියේටිවිටි ස්කිල්ස් වගේ දේවලුත් මේ ඇක්ටිවිටි එකෙන් ඩෙවලොප් කරගන්න පුළුවන්.